අපේ ප්‍රෝග්‍රෑම් එක බලන ගොඩක් අය දන්නවා මේ ප්‍රෝග්‍රෑම් එකේ මේන් ඔබ්ජෙක්ටිව් එක නැත්නම් ප්‍රධාන අභිප්‍රාය වෙන්නේ සතුට පිළිබඳව කතා කරන්න. ඉතින් මිෂෙල් ඔයා වගේ ජීවිතේ අපි බැලෝ බැල්මට ඔයාට මේ මිනිස්සුන්ට අමතක නොවන හිනාවක් තියෙනවා. හරි. එතකොට සතුටේ එක සංකේතයක් තමයි හිනාව. හැබැයි හිනා වෙන හැම මිනිස්සෙක්ම සතුටින් නෑ මිෂෙල්. ඔයාට මොකද හිතෙන්නේ මේ සතුට ගැන? ඔයා ඇත්තටම සතුටින් දින්නේ? සතුට ඒක අය ඔය අහපු ප්‍රශ්නේත් තාම බැරෑරුම් ප්‍රශ්නයක්. ඒක බැරෑරුම් ප්‍රශ්නයක් ඒක. මම විශ්වාස කරන විදිහටයි සතුට කියන්නේ එක නිමේෂයකින් ඇවිල්ලා නැති වෙලා යන්න පුළුවන් දෙයක්. එතකොට මේ සතුට එක නිමේෂයකින් ඇවිල්ලා නැති වෙලා යනවද එහෙම නැත්නම් දිගටම තියාගෙන යනවද කියන එක ඇත්තටම ඩිසයිඩ් වෙන්නේ අපේ මයින්ඩ් එකේ තියෙන ඩිසිප්ලින් එක අනුව. එතකොට මේක සිටුේෂන් එකේ විදිහට මේ කාලයට අනුවත් මේ සතුට කියන දේ වෙනස් වෙන්න පුළුවන්. ඒකට සමගාමී උදාහරණයක් විදිහට ගත්තොත් දැන් දල වශයෙන් අපි ගමුක 1970 ඉඳලා 90 වෙනකම් කෙනෙක් සතුටු වෙච්ච විදිය නෙමෙයි 1990 ඉඳලා 2010 වෙනකම් කට්ටිය සතුටු වෙන්නේ. 2010 ඉඳලා අද වෙනකොට ගත්තාම අද වෙනකොටයි අපේ මේ ජීවිතවලට බ්‍රෑන්ඩ්ස් කියන දේවල් අපේ ජීවිතයට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් එකතු වෙනවත් එක්කම තමයි අය ඔය කතා කරපු සමාජයේ ඔය සතුට කියන දේ වෙනස් වෙන්නේ. මොකද මේ මොනවාද දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් අපි ඇස් දෙකෙන් දකින දේවල් එහෙම නැත්නම් කන් දෙකෙන් ඇහෙන දේවල් වලින් අපි ගන්න ඕනේ මොනවද කියන දේ ඒ මොනවද කියන දේ ගැන අපි මයින්ඩ් එකේ ඩිසිප්ලින් එකක් හදාගත්තොත් මම හිතනවා අපිට මේ සක්සස් කියන රේට් එකට යන්නත් පුළුවන් සහ සතුට කියන දේ ළඟා කරගන්නත් පුළුවන්. ඒතර මම ඔය පෞද්ගලික ටිකේ කියවපු පොත් වලින් සහ ඒ ලැබපු අත්දැකීම් වලින් මම ඔළුවට දාගත්ත කිහිපයක් තියෙනවා. ඒ කාරණා කිහිපයක්. එකක් තමයි ලද දෙයින් අපි සතුට වෙන්න ඕනේ. ඒ වටේ තියෙන දේවල් වලින් සතුට වෙන්න අපි ඔළුව හදා ගන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි අපේ කැපැසිටි එක අපි තේරුම් ගන්න ඕනේ. අපිට මම මාව අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ මම සක්සස් කියන රේට් එකට යන්න මගේ ස්පීඩ් එක මොකක්ද කියලා මම අඳුර ගන්න. මට කරන්න පුළුවන් දේවල් මොකක්ද? මට කරන්න බැරි දේවල් මොනවාද කියන දේ අපි අඳුර ගන්න ඕනේ. ඒතර මේ කැපැසිටි එක අපිව අඳුර ගන්න පුළුවන් වුණොත් මම හිතනවා මේ සතුට නැති වෙන්න හේතුවකුත් නෙමෙයි සහ අපිට සක්සස් කියන පොයින්ට් එකට යන්නත් පුළුවන්. දැන් අපි කොච්චර කිව්වත් අයේ අපි ඔළුවට දාගන්න ඕන දෙයක් තමයි අපි කොච්චර මහන්සි වුණත් අපිට වඩා මහන්සි වෙන අපිට වඩා ශක්තිමත් අපිට වඩා වේගවත් අපිට වඩා බෙටර් වර්ෂන් එකක් එළිය අනිවාර්යෙන්ම ඉන්නවා. ඒ හින්දා ඒ දේ අපි ඔළුවේ තියාගෙන අපිට සක්සස් වෙන්න පුළුවන් කියන දේ අපි කම්පිටිෂන් එකක් තියෙනවද? මොනවාද? ජීවිතේ කම්පිටිෂන් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක ඔයත් එක්ක හරි නැත්නම් අපිට කම්පීට් කරන්න වෙනවා දැන් මේ තියෙන සමාජයත් එක්ක අපි ඔල්රෙඩි රේස් එකේ මේ ඉන්නේ. කම්පිටිෂන් එක වගේම මේ රේස් එකේ අපි කැමති නැත් අකමැති නැත් යන්න වෙලා තියෙනවා. සහ මේ ඉන්නෙත් අපි හැමදේම බ්‍රෑන්ඩඩ් වෙච්ච යුගයකනේ අය. එතකොට ඒකත් එක්ක දැන් අපි වොච් එකක් ගත්තත් කෙනෙක් වොච් එකක් ගන්න වෙලාව බලන්න විතරක්ම නෙමෙයි. ඒ කෙනාගේ ෆයිනෑන්ෂල් ස්ටේටස් එක පෙන්වන්න. එතකොට වාහනයක් ගත්තත් ඒ ගමනක් යන විතරක් නෙමෙයි ඒ වාහනේ ගන්න. ෆයිනෑන්ෂල් ස්ටේටස් ෆෝන් එකක් ගත්තත් එක්ස්ට්‍රා. ඉතින් අර මේ දේවල් එක්ක මම හිතන්නේ අපි මයින්ඩ් එකේ ඩිසිප්ලින් එකක් තියාගත්තොත් මම හිතනවා ඒ කියන්නේ විශේෂ මත. අර සමාජ කියන්නේ හැපිනස් නිකන් ආටිෆිෂල් ගතියක් තියෙනවා වගේ එකක්ද ඔයා කියන්නේ අද නේද? ආටිෆිෂල් කියන්නේ හැපිනස් කියන දේ අපේ ජීවිතේට එන්නේ අය අපි ඒක ඇතුළට ගන්න චූස් කරන විදිහෙන්. අපිට අපිව අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් නම් අපිට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අල්ලපු ගෙදර එක්කෙනා ලැම්බෝගිනි එකක් ගත්තාම මටත් ලැම්බෝගිනි එකක් ගන්න ඕනේ කියලා එයා ලැම්බෝගිනි එකක් ගන්න එයාට තියෙන හැපිනස් එක ඒක. එයාගේ සෝෂල් ස්ටේටස් එක පෙන්නන ෆයිනෑන්ෂල් ස්ටේටස්. එයා ගත්තා කියලා මමත් ඒක ගන්න ගියොත් එතනින් පස්සේ ඇති වෙන ටෙන්ෂන් එක. නිින්ද යන්නෙත් නැහැ. එතන ඇයි එහෙම අපි මේවා කරන්නේ? අපේ කැපැසිටි එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් විතරක් අපි ළඟා කරගත්තොත් එතකොට මේ හැපිනස් කියන දේ මම හිතනවා මේ මොනවාද අපිට ඇතුළට ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා සහ ඩියුරේෂන් එක. අනිත් විශේෂම කාරණා කිසි දෙයක් කියන්න නැහැ. මේ හැපිනස් කියන දේත් එක්ක දැන් අපි පිටින්නේ බැලුවේ අපි ඉන්ටර්නලි ගත්තත්
මේ සතුට කියන දේත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ ඒ ෆිසිකල් දේවල් විතරක්ම නෙමෙයි. අපේ බ්‍රේන් එක ඇතුලේ කෙමිකලිත් මේක ප්‍රොසෙස් වෙනවා. ඒතකොට මේ සතුට කියන දේට ඒ නිර්ණායක වලට බද්ධ වෙච්ච කෙමිකල්ස් අතරින් ගොඩක් තියෙනවා. නමුත් ප්‍රධාන කෙමිකල්ස් තියෙන්නේ ඩොපමීන්, සෙරටොනින්, ඔක්සිටොසින්, එන්ඩෝෆින්ස්. එතකොට අපි සතුට පීක් එකේ ඉද්දි විශේෂ උදාහරණ සෙරටොනින්, ඩොපමීන් වගේ දේවල් ඩොපමීන් ඩ්‍රිප් එකක් අපේ මොළයට එනවා. ඉතින් මේ කෙමිකල් බැලන්ස් එකයි මේ ෆිසිකල් බැලන්ස් එකයි මයින්ඩ් ඩිසිප්ලින් එකත් එක්ක මේ හැමදාම බැලන්ස් කරොත් මම හිතනවා මේ එක නිමේෂයකින් එන සතුට අපිට ටිකක් දික් කරගන්න පුළුවන්. ඒක හැමදේම වෙන්නේ අපි අපිව අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා.